Hi, welcome to my YouTube channel. ඔන්න අද අපි හදන්න යන්නේ chicken shepherd's pie එකක්. ඒකට ඕන ingredients list එක මම ඊළඟට quantities එක දානවා. දැනට මේකට අපිට ඕනේ carrot, කොත්තමල්ලි කොළ, සුදු ලූණු, බීලූණු, තඹගත්ත green peas, minced chicken, මාළු මිරිස් සහ තඹගත්ත අල. මේ තියෙන්නේ ingredients list එක quantities එක්ක. මුලින්ම මින්ස් චිකන් එකට ලුණු තේ හැඳි 1යි, ගම්මිරිස් තේ හැඳි 2යි, සෝයි සෝස් මේස හැඳි 1යි දාලා හොඳට මික්ස් කරගන්න. මේවා ඔයාලගේ රස අනුව ප්‍රමාණවල් වෙනස් කරලා දාගන්න පුළුවන්. ඔයාලට මින්ස් චිකන් සුපර් මාකට් එකෙන්ම ගන්න ඕනි නෑ. චිකන් බ්‍රෙස්ට් එකක් අරගෙන ග්‍රයින්ඩ් කරලා ගන්නත් පුළුවන්. දැන් මේ විදිහට චිකන් එක හොඳට මික්ස් කරගෙන ඒක පැය භාගයක් විතර පැත්තකින් තියන්න. එතකොට තමයි චිකන් එක රස වෙන්නේ. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔයිල් ටිකක් දාලා රත් වෙන්න තියන්න. රත් වුණාට පස්සේ ඒකට අර චිකන් මික්ස්චර් එක දාලා චූටි කෑලි වලට කැඩෙන විදිහට මික්ස් කරන්න. ඔයාලට මේක සාමාන්‍ය හැන්දිකින් කඩා ගන්න අමාරු නම් නූඩල්ස් වලට ස්පැගටි වලට අපි අර පාවිච්චි කරන හැන්ද පාවිච්චි කරලා චිකන් එක ලේසියෙන් කඩා ගන්න පුළුවන්. පස්සේ මේක විනාඩි 10ක් 15ක් අතර තැම්බෙන්න වහලා තියන්න. මේ වෙලාවේ ඔයාලා ලුණු ගම්මිරිස් බලලා මදි නම් ඒවා දාගන්න. දැන් චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. චිකන් එක අපි දැන් වෙන ඩිෂ් එකකට දාගමු. ඊට පස්සේ ආපහු මේ පෑන් එකම හොදන්න මුකුත් කරන්න ඕනේ නෑ. රත් වෙන්න තියලා ඒකට ආපහු තෙල් ටිකක් අපි දාගමු. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට චූටියට කපාගත්ත සුදු ලූණු බික් 6ක් විතර, ඊට පස්සේ කැට කපාගත්ත කැරට්, තඹගත්තු green peas නැත්නම් frozen green peas ගන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම දාලා හොඳට මික්ස් කරගන්න. මේ වෙලාවේ අපි මේකට බීලූණු ටික දාගන්නේ නැහැ. ඒ ටික අපි දාගන්නේ පස්සේ. එතකොට මේ ಜಾති තුන දාලා හොඳට මික්ස් කරගන්න. දැන් තෙල්වල මේක ටෙම්පරාදු කරගෙන කැරට් ග්‍රීන් පීස් තැම්බෙනකන් වහලා විනාඩි 15ක් විතර අඩු ගින්නේ තියාගමු. විනාඩි 15කට පස්සේ මුඩිය ඇරලා එළවලු ටික තැම්බිලාද බලන්න. තැම්බිලා මදි නම් තව ටිකක් වෙලා වහලා තියාගන්න. දැන් මේ වෙලාවේ කපාගත්ත බීලූණු ටික මෙතන ග්‍රෑම් 120ක් විතර තියෙනවා. ඒක එළවලු මික්ස්චර් එකට දාලා හොඳට කලවම් කරගන්න. බීලූණු ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ මේකට අපි කපාගත්ත මාළු මිරිස් ටිකත් එකතු කරගන්නවා. දැන් මේ එළවලු ටික ඔක්කොම මික්ස් කරගෙන විනාඩි 5ක් විතර ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ මේකට රස අනුව ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු සහ අමුතුන පහ දාලා හොඳට එළවලු මික්ස්චර් එක මික්ස් කරගන්න. මේ විදිහට මික්ස් කරගන්න. ඊට පස්සේ මේකට කොත්තමල්ලි කොළ ග්‍රෑම් 80ක් විතර දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න. දැන් එළවලු ටික හොඳට ටෙම්පරාදු වෙලා කොත්තමල්ලි කොළ ටිකක් දැම්මට පස්සේ ඔයා පාන් පිටි මේස හැඳි 2ක් අරගෙන මේ මික්ස්චර් එකට දාලා හොඳට මික්ස් කරගන්න. පාන් පිටි ටික හොඳට බැඳුනට පස්සේ දැන් අපි මුලින් හදාගත්ත චිකන් ටික එළවලු ටෙම්පරාදුවට දාලා හොඳට කලවම් කරගන්නවා. දැන් අපි මේකට ටොමැටෝ සෝස් මේස හැඳි 3ක් දාගෙන ඒකටම වතුර ටිකක් දාගෙන සෝස් ටික සෝදලා මික්ස්චර් එකටම දාගන්නවා. දැන් ආයෙමත් හොඳට මේ මික්ස්චර් එක කලවම් කරගන්න ඕනේ. මේකේ ඕනෙම අමුද්‍රව්‍ය තමයි මේ වෝසෙස්ටර්ෂයර් සෝස්. මේක ඕනෙම ෆුඩ් සිටි එකකින් ඔයාලට ගන්න පුළුවන්. මේකෙන් තමයි ඔයාලට shepherd's pie එකේ නියම රස ගන්න පුළුවන්. මේකෙන් මම මේස හැඳි 3ක් දාලා හොඳට මික්ස් කරගන්නවා. දැන් අපේ ෆිලිං එක රෙඩි. ඊළඟට අපි බලමු ටොපින් එක කොහොමද හදාගන්නේ කියලා. ආයෙමත් පෑන් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් දාගන්න. විනාඩි 5ක් විතර රත් වුණාම ඒකටම බටර් මේස හැන්දක් දාලා හොඳට කලවම් කරන්න. බටර් එක දිය වෙන කල්ම කලවම් කරලා ඒකට shredded cheese දාගෙන ආපහු හොඳට කලවම් කරගන්න.
විනාඩි 5කට විතර පස්සේ බටර් ටිකයි චීස් ටිකයි හොඳට කිරියකට දිය වෙලා තියෙන්න ඕන. මේ වෙලාවේ ඔයාලා ලුණු බලලා ලුණු දාගන්න ඔයාලගේ රස අනුව. ඒකටම ගම්මිරිස් තේ හැන්දක් හොඳට කලවම් කරගන්න. විනාඩි 2-3ක් මදගින්නේ තියලා මේ කිරි එක ලිපෙන් බාගන්න. දැන් අපි බලමු අල ටොපින් එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අල එක භාජනයකට දාලා බීට් කරගන්න පුළුවන් භාජනයකට දාගන්න. ඒකට සාමාන්‍ය රස්නයට තියෙන, ඒ කියන්නේ ගොඩාක් රස්නෙන් නැතුව මද රස්නෙන් ගන්න කිරි මිශ්‍රණය. ඒකෙන් 3න් එකක් දාලා සාමාන්‍ය වේගයෙන් බීට් කරගන්න. විනාඩි 5ක් විතර බීට් වුණාට පස්සේ බීට් එක නවත්තලා ආපහු 3න් එකක් කිරි දාගන්න. දෙවැනි පාරට කිරි දැම්මට පස්සේ ඔයාලට තේරෙයි අල මිශ්‍රණය කලින් තරම් ඝන නෑ කියලා. මේකත් විනාඩි 5ක් විතර බීට් කරගන්න. අන්තිම 3න් එකක කිරි ප්‍රමාණය දාගෙන ස්පැචුලා එකකින් කලවම් කරන්න. ඊට පස්සේ ඒකටම එක බිත්තරයක් ගහලා දාගන්න. දැන් ආයෙත් විනාඩි 5ත් 10ත් අතර මධ්‍යම වේගයෙන් බීට් කරගන්න. අන්තිමට ඔයාලට ක්‍රීමි පොටැටෝ ටොපින් එකක් බලන්න පුළුවන්. මේක ඔයාලට තේරෙයි අල කෑලි නෑ. හරිම ස්මූත් මික්ස්චර් එකක් මේක. ඊළඟට බේකින් ට්‍රේ එකක් ගන්න. මම මෙතන අරන් තියන්නේ 1 කිලෝග්‍රෑම් කේක් බේකින් ට්‍රේ එකක්. හොඳට ටොමැටෝ සෝස් ටිකක් බේකින් ට්‍රේ එකේ ගාගන්න. ඊට පස්සේ ෆිලිං මික්ෂර් එක, ඒ කියන්නේ චිකන් සහ එළවලු මික්ෂර් එක අපි කලින් හදාගත්ත එක ට්‍රේ එකට දාගන්න. ඒක හොඳට ට්‍රේ එකේ ලෙවල් කරගන්න. මේ පේන විදිහට ඔයාලා ස්පැචුලා එකකින් මික්ෂර් එක ලෙවල් කරගන්න. දැන් මේ ෆිලිං මික්ෂර් එකට උඩින් අල මික්ෂර් එක දාගන්න. ඒකත් කලින් විදිහටම ස්පැචුලා එකකින් ලෙවල් කරගන්න. මේ අතරතුරම ඔයාලා oven එක ප්‍රීහීට් කරගන්න. සෙල්සියස් අංශක 200ට oven එක ටිකක් කලින් ප්‍රීහීට් වෙන්න දාන්න මතක ඇතුව. මොකද බේකින් ට්‍රේ එක දාන්න කලින් අපි oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. මේ මම කරගන්නේ චූටි සැරසිල්ලක් ඩිෂ් එක ටිකක් ලස්සන වෙන්න. ඔයාලත් කැමති නම් මෙහෙම ඩිසයින් එකක් දාගන්න. මේක ඇත්තටම ඔප්ෂනල්. දැන් මේක බේක් වෙන්න දාන්න සෙල්සියස් අංශක 200ට පැය භාගයක්. මේක oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අල ටොපින් එක golden brown වෙනකල් මේක බේක් කරගන්න. දැන් ඩිෂ් එක රෙඩි. උණුවෙන්ම කන්න පුළුවන්. ලොකු වෙලාවක් යන්නෙත් නෑ. හරි එහෙනම් ගිහින් එන්නම්. enjoy.